මොකද මහත්තයා අපි මෙතන වාහනේ නවත්තන් ඉන්නේ. ඇන්කල් මගේ අයියා පොඩ්ඩක් එනවාකෝ මෙතන අපි ආ පොඩ්ඩක් ඉස්සරහෙන් දාගෙන යමු. කොච්චර හොඳ මහත්තයෙක්ද. ගිනියව්වේ වේලි බස් එකක් එනකන් හිටපු මාව වාහනේටත් නග්ග ගත්තා. මහත්තයාගේ අයියා වාහනට නගිනකොට මට පුළුවන් ඉස්සරහෙන් මම පස්සේ සීට් එකට යනවා. කොහෙද අංකල් යන්නේ? මහත්තයාගේ අයියා නගිනවනේ මම පිටිපස්ස සීට් එකෙන් නගින්න. නෑ පිස්සු මේ හෙමෝන් නැහැ. පිස්සුද අංකල්? මෙන්න මෙහෙන් ඉස්සරහට. අනේ එහෙම හරි නෑ මහත්තයා. මහත්තයාගේම අයියා කෙනෙක් නගිනකොට මේ පිටමනුස්සයා ඉස්සරහින් ඉඳලා පුළුවන්ගේ. කොහොම යන්න බෑ අංකල්. එන්න ඉස්සරහට නගින්න. මේ මහත්තයාට හොඳට මනුස්සකම පිහිටලා තියෙනවා. කමක් නෑ මහත්තයා මම පස්සේ සීට් එකේ එන්න. අනේ ඕයි. නැගපන් ඉස්සරහින්. මහත්තයා කියන සිංහල තේරෙන්නද නාගේ වහන්තරාවට? නැගපන් ඉස්සරහින්. අපේ පවුලේ මගේ ඩ්‍රයිවිං අවුල් කේ ඉස්සරහ සීට් එකේ යන්නේ. ඈ ගිය මාසේ පුංචි ඉස්සරහ සීට් එකේ දාගෙන ගිහලා වාහනයක් ඕවර්ටේක් කරද්දි මූණට ආපු බස් එකෙන් බැරුනේ පුංචි ඇඟට කපලා. ඈ වාහනේ ෆුල් කන්ඩෙම්. එතකොට පුංචි ගැන අහන්න එපෝයි. එයා කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති. ඈ නැගපන් වා ඉස්සරහින්. කොටවන යකෝ මගේ අයියෝ මරා ගන්නද? මහත්තයා එක්ක මම බස් එකේ එන්න. අනේ ඔය මේ නැගපන්.